හලෝ කොහමද? අද අපි යමු ඩෙල්ෆ් ස්තූපද වටේ ලස්සන වටයක්. මේ තමයි ඩෙල්ෆ් ස්තූපයේ තියෙන ලස්සනම බීච් එක. තව අපිට මේ ඩෙල්ෆ් ස්තූපයේ බලන්න පුළුවන් ලස්සන ලොකු බේඔබ් ගහක් තියෙනවා. මේක අවුරුදු 600ක් පරණ බේඔබ් ගහක්. ඉතින් අපි මේ තව ඩෙල්ෆ් ස්තූපයේ ලස්සන දේවල් ගොඩාක් බලා ගන්න පුළුවන්. ඒ අතරින් මේ බැනියන් ට්‍රී කියන්නේ මේක තමයි ඩෙල්ෆ් ස්තූපයේ තියෙන විශාලම නුග ගස් තියෙන තැන. මේක ඉතාම ලස්සන තැනක්. තව ඉතින් මේ ස්තූපයේ තියෙන පරණම දෙයක් තමයි පෘතුගීසි කාලේ හදපු මේ ක්වීන්ස් ටවර් එක. මේක ලයිට් හවුස් එකක් විදිහට තමයි ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් එන්න මේ වගේ දේවල් බලලා යන්න. ගොඩක් ලස්සන දේවල් තමයි මේ ස්තූපයේ තියෙන්නේ. තව අපිට මේ ස්තූපයේ බලා ගන්න පුළුවන් ඇලෝවේරා යායක් තියෙන බීච් එකක්. මේ බීච් එකේ හැම තැනම ඇලෝවේරා. මේ ස්තූපයේ විශේෂම දේ තමයි මේ තියෙන්නේ කැලෑ අශ්වය. ඉතින් අපිට ලංකාවේ වෙන කොහෙවත් බලා ගන්න බෑ මේ වගේ කැලෑ අශ්වය. ගොඩක් කැලෑ අශ්වය මේ ස්තූපයේ රංචු පිටින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් එන්න. ඕගොල්ලන්ටත් මේ වගේ මේ ස්තූපයේ කැම්පින් කරන්න විනෝද වෙන්න මේ ස්තූපයේ ලස්සන බීච් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා මේ සුන්දර පරිසරය විඳින්න. ඔයගලන්ට ඩෙල්ෆ් ස්තූපය ගැන සම්පූර්ණ වීඩියෝ 3ක් YouTube channel එකේ දාලා තියෙනවා. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ඉතින්. සම්පූර්ණ විස්තරත් එක්ක ලස්සන විලා එකක් එහෙමත් තියෙනවා මේ ස්තූපයේ. ගිහිල්ලා බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න හැමෝම follow එකක් දාලා like එකක් දාලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. එහෙනම් කට්ටියටම ආයුබෝවන්.